මෙහෙම තියෙන්නේ ඔහොම තියෙන එකක්. මේක ඕ ලක්ෂය. හරිද? මේක simple h, මේක capital H. මේක වතුරෙන් පුරවනකොට හරිද? දැන් මේක වතුරෙන් පුරවනවා. මේ ටික ඔක්කොම පිරීලා මෙතෙන්ට පිරුණා කියමුකෝ. මේක මේ ගානට පිරුණා කියලා. මේ ගානට පිරුණාත් මේකෙන් කේශී උද්ගමනයක් එනවා. මොකද මේ කේශික නලයන්නේ. කේශී උද්ගමනයක් තියෙන හින්දා මේක ඔහොම හරියක් එනවා. එතකොට මේ h බිඳුවේදීත් අනිවාර්යෙන් මෙතන h එකට අගයක් එනවා. එතකොට කැපිටල් H සමානයි බිඳුවට h වලට මොකක් හරි ධන අගයක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන ප්‍රස්ථාර තියෙනවා 1 2 3. හරිද? මේක වැඩි වෙන්නේ රේඛීයව. ඒක අර මෙතන මේ වක්‍රව කියලා හිතන්නේ නැතුව මේක වැඩි වෙන්නේ නැත්තරම රේඛීය උසනේ වැඩි වෙන්නේ. එතකොට මේක වැඩි වෙනත් එක්කම මේකත් වැඩි වෙනවා. එතකොට මේක වැඩි වෙනකොට ඊට සාපේක්ෂව මේක වැඩියෙන් වැඩි වෙනවනේ. ඒක නිකන් හිතන්නකෝ. මේකට පොඩ්ඩක් දැම්මම මෙන්න මේ ගාන විතර වදිනවා. ඊට පස්සේ මේක මේ ගාන විතර දැම්මම මේක මේ ගාන විතර වදිනවා. එතකොට ප්‍රස්ථාරය එන්න ඕනේ. මේක බිඳුවේදී h වලට අගයක් තියෙන හින්දා මේක අපි ගමුකෝ simple h කියලා. මේක capital H. මෙන්න මේ හරියම වගේ පටන් ගත්ත කියලා හිතමුකෝ. මේ level එක මෙතන කියලා ගමුකෝ. මේක කොහොම ඒකාකාරව මෙහෙම වැඩි වෙනවා. මෙහෙම නෙවෙයි ඊට අතට වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. ඒතර මේ අපිට කියන්න පුළුවන් capital H පොඩ වැඩි වෙනකොට simple H ලොකුවට වැඩි වෙනවා. මේක ලොකුවට උඩ පැත්තට බර වෙලා තියෙන්නේ. ඒතකොට ඒක තමයි උත්තරේ.